XZLK YouTube channel එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ porn induced erectile dysfunction. එහෙම නැත්නම් මේ අසභ්‍ය වීඩියෝ පට දර්ශන නිතර නැරඹීම තුලින් ඇතිවෙන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වය ගැන. ඉතින් ගොඩක් දෙනෙක් අපි මීට කලින් මේ වැඩසටහන් අපි මේ pornography ගැන, ඒ වගේම තමයි මේකට බැහැ වෙන්න පුළුවන් එක ගැන, ඒ වගේම තමයි මේ ලිංගික අප්‍රාණිකත්වය ගැන වැඩසටහන් කරද්දී මේ දේවල් වලට නොයෙකුත් යෝජනා සහ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මෙතනදිත් අපිට මේක යෝජනා වෙච්ච මාතෘකාවක් මේ porn induced එහෙම නැත්නම් අර මම කිව්වා වගේ අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීම තුලින් එන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වය කියන එක. ඉතින් අපි සලකා බලමු කොහොමද මේක ඇති වෙන්නේ, ඒ වගේම තමයි කොහොමද දැනටත් කෙනෙක් මේ තත්වයට මුහුණ දීලා තියෙනවා නම් ඒ තත්වයෙන් මිදෙන්නේ කියලා. පළවෙනි කාරණය තමයි අපි හැමෝම දන්නවා මේ pornography එහෙම නැත්නම් මේ අසභ්‍ය ලිංගික දර්ශන කියන ඒවා සාමාන්‍යයෙන් නිෂ්පාදනයේදී තමන්ගේ අර ෆැන්ටසි එක එහෙම නැත්නම් තමන්ගේ හිතේ තියෙන තෘප්තිය උපරිම ඇති වෙන ආකාරයට තමයි ඒවා නිෂ්පාදනය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හරහා කෙනෙකුගේ තෘප්තිය වැඩි වීම සහ ඒ අය ඇත්තටම මේ දේවල් වලට ඇබ්බැහි වෙන්නට වැඩි ප්‍රවණතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මෙහිදී ඇත්තටම මේ porn induced erectile dysfunction විදියට අපිට මුලින්ම කතා කරන්න වෙන්නේ මේ හරහා ඇතිවෙන අර ඒ පුද්ගලයා ඉහළ උත්තේජනයකට හුරු වීම කියන එක. ඉතින් මේ ඉහළ උත්තේජනයකට හුරු වුණාම වෙන්න පුළුවන් කාරණය තමයි තමන් සාමාන්‍ය ජීවිතයේ තමන්ගේ සහකරුවා හෝ සහකාරියත් එක්ක සම්බන්ධ වීමේදී ඒ ලැබෙන තෘප්තිය තමන්ගේ ප්‍රාණවත් වීම රඳවා ගන්න, ඒ වගේම තමයි මේ ශුක්‍රාණු පිටවීම වගේ දේවල් වලට ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. ඉතින් මේ හරහා තමයි ගොඩාක් වෙලාවට ඒ අය තමන්ගේ විවාහක එහෙම නැත්නම් තමන්ගේ නිත්‍ය සහකරුවා හෝ සහකාරියත් සමග ලිංගික සම්බන්ධයේදී යම් යම් දුර්වලතා පෙන්වන්නට පටන් ගන්නවා. ඉතින් මේක තවත් ලක්ෂණයක් විදිහට ඇත්තටම අපිට හඳුනා ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඒ අය ප්‍රිය කරනවා මේ pornography බලන එක සහ ඒ සම්බන්ධයෙන් සංවිධානයේදීම අර සහකරුවා හෝ සහකාරියත් එක්ක තියෙන ලිංගික සම්බන්ධය කරන්නට යම්කිසි මැලිකමක් දක්වන සුළු ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රාණවත් වීම මදි වෙනවා වගේම එයාගේ ශුක්‍රාණු පිටවීමත් අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේව තමයි අපිට ඇත්තටම ලක්ෂණ විදියට මේ porn induced erectile dysfunction වල හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු ඇයි ඇත්තටම මේ pornography වැඩිපුර බලනකොට මේ pornography බලලා masturbate වැඩිපුර කරන කෙනෙකුට ඇයි අප්‍රාණිකත්වයක් ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක මුලින්ම මම කිව්වා වගේ මේ desensitization එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් ඒගොල්ලෝ manually කරන masturbation එකට හුරු වීම හින්දා ඒ අයට යෝනි මාර්ගයේ සම්බන්ධයේදී සාමාන්‍යයෙන් එන උත්තේජනය මදි වෙන්නට පුළුවන්. අපි කියනවා ඒකට desensitization කියලා. ඒ වගේම තමයි අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ වගේ පුද්ගලයන්ට මේ performance anxiety එහෙම නැත්නම් තමන්ට මේ දේ කරගන්න පුළුවන් වෙයිද, තමන්ගේ පාර්ට්නර් ඉස්සරහා තමන්ට ලැජ්ජාවටපත් වෙන්න වෙයිද, ඒ වගේම මේ දේ හරියට කරගන්න බැරි වුණොත් මට ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි වගේ කාංසාවක එහෙම නැත්නම් anxiety එකක් මේ හරහා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා මේ anxiety එකක් තියෙන වෙලාවකදී කොහොමත් ප්‍රාණවත් වීම ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ anxiety එකත් සමහරක් වෙලාවට මේ අප්‍රාණිකත්වය සඳහා ඍජුව බලපානවා. ඒ වගේම තමයි වැඩිපුර මේ අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන අය, ඒ වගේම තමයි ස්වයං වින්දනයට හුරු අය සමහරක් වෙලාවට ඇබ්බැහියකට යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ඕනම ඇබ්බැහියක් කියන්නේ මානසික රෝග තත්ත්වයක් කියලා. ඉතින් මානසික රෝග තත්ත්වයකදීත් ඇත්තටම විශේෂයෙන් අපි දන්නවා depression, anxiety වගේ තත්ත්වයන් මේ ප්‍රාණවත් වීම සඳහා දායක වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඇත්තටම මේ විදිහේ හැසිරීම රටා තියෙන පුද්ගලයන්ගේ මේ අප්‍රාණිකත්වයට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ඊළඟට දැනගන්න ඕනේ කොහොමද මේ දේවල් වලින් මිදෙන්නේ. ඒ වගේම තමයි අපි කොහොමද නැවත තමන්ගේ මේ ලිංගික ජීවිතය තමන්ගේ සහකරුවත් එක්ක සාර්ථක කරගන්නේ කියලා. ඉතින් මේ කාරණයට එනකොට මුලින්ම කරන්න ඕන දේ තමයි මේ pornography බලන එක. ඒ වගේම තමයි ඒ සම්බන්ධයෙන් කරන ස්වයං වින්දන කටයුතු නවතා දැමීම වැදගත් වෙනවා. මොකද අර desensitization එක එහෙම නැත්නම් අර හුරු ගතිය නැති කරගන්නට ඒ නැවත නැවත එකට හම්බෙන උත්තේජනය නැවැත්වීම බලපාන හින්දා. ඒ වගේම තමයි ඒ අය පුළුවන් තරම් අපි මීට කලින් වැඩසටහන් වලදී කියලා දීලා තියෙනවා කොහොමද මේ මොනවා හරි ඇඩික්ෂන් එකක් අපි හිතමු මේක pornography වලට වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට masturbation වලට වෙන්න පුළුවන්. ඒ දේවල් වළක්වා ගන්න කියලා අපිට ඒ දේවල් හිතෙන වෙලාවල් පුළුවන් තරම් මගහැරීම, ඒවට දායක වෙන්න පුළුවන් සහ ඒකට
අපිට සහාය වෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ දේවල් තමන්ගේ ජීවිතයෙන් අයින් කරන එක. ඒ වගේ දේවල් කරලා අපිට ඒ වගේ ඇබ්බැහියකින් දෙන්නට හැකියාවක් තියෙනවා. හැබැයි අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ වගේ ගැටලුවක් තියෙනකොට තමන්ට තනියෙන් මේක විසඳ ගන්න බැරි වෙන්නට පුළුවන්. ඉතින් තමන්ට සහායක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකින්ද හොඳම දේ තමයි තමන්ගේ පාර්ට්නර් එක්ක මේක කතා කරන එක පුළුවන් නම් එහෙමත් නැත්නම් පුළුවන් නම් වෛද්‍යවරයෙක් හම්බෙලා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරගන්න. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර අරගෙන මේ දේවල් සාර්ථකව විසඳ ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි අතරම කතා කරේ මේ porn induced erectile dysfunction ගැන. අපි දන්නවා porn භාවිතය එහෙම නැත්නම් මේ අසභ්‍ය ලිංගික වීඩියෝ භාවිතය ඉතාමත් ප්‍රචලිත දෙයක් ඕනම සමාජයක. ඉතින් මේ හරහා අපි කියනවා මේක ආස්වාදය සඳහා බැලීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඇබ්බැහියකට ගිහිල්ලා තියෙනවා නම් මේක ලිංගික අප්‍රාණිකත්වයක් වෙනත් ලිංගික බෙලහීනතාවයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ගැන අපි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි එවැනි ප්‍රශ්නයක් දැනටත් ඔයගලන්ට තියෙනවා නම් කරුණාකර ඒ සම්බන්ධයෙන් මේ කටයුතු කරන්න. ඒ වගේම තමයි වෛද්‍ය උපදෙස් පතන්න. එහෙම වුණොත් මේ දේවල් මගහැරවගෙන මේ දේවල් තවත් සංකූලතා ඇති කරගන්නේ නැතුව විසඳ ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරේ pornography. ඉතින් අද දවසේ අපිටම අපි කතා කරේ මේ porn induced erectile dysfunction ගැන. ඉතින් මේ වගේ මාතෘකා අපි හැම සතියකදීම Sex Ed LK YouTube channel එක හරහා කතා කරනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ලිංගික සෞඛ්‍යමය ගැටලුව අපිට ලියලා එවන්න WhatsApp හරහා. ඒ වගේම තමයි Facebook හරහා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔබ සැමට සුබ දවසක්.